අද මම කියලා දෙන්නේ කලින් හතුරු බල්බ් වැඩේ IC එක කොහොමද ප්‍රෝග්‍රෑම් කරගන්නේ කියලා. මේකට අපිට ඕන වෙනවා Arduino board එකක්, project board එකක්, ඒ වගේම jumper wire. හොඳයි අපි යමු වීඩියෝ එකට. මුලින්ම Arduino board එක PC එකට connect කරගන්න. ඊට පස්සේ Arduino software එක open කරගෙන files වල example වල Arduino ISP කියන එක open කරගන්න. ඊට පස්සේ ආගාව තියෙන බෝඩ් එක තෝරගන්න. මගේ ගාව තියෙන නැනෝ බෝඩ් එකක් හින්දා මම නැනෝ බෝඩ් එක තෝරගන්නවා. ඊට පස්සේ බෝඩ් එක ගහලා තියෙන පෝට් එක තෝරගන්න. ප්‍රොසෙසර් එක ඕල් බූස්ටර් එක තෝරගන්න. දැන් කෝඩ් එක අප්ලෝඩ් කරගන්න. හරි දැන් ආයේ ෆයිල්ස් වලට ගිහින් preferences වල URL වලට මම description එකේ දාලා තියෙන link එක copy paste කරන්න. දැන් ඕකේ කරන්න. tools වලට ගිහින් board වල තියෙන board manager එක click කරන්න. දැන් search bar එකේ ATtime කියලා search කරලා ඒක install කරගන්න. මම කලින් install කරලා තියෙන්නේ. දැන් Arduino එක IC එකට සම්බන්ධ කරගමු. බෝඩ් එකේ 5 voltage pin එක IC එකේ 8 වෙනි pin එකට, ground pin එක IC එකේ 4 වෙනි pin එකට සම්බන්ධ කරගන්න. දැන් බෝඩ් එකේ 10 වෙනි data pin එක IC එකේ 5 වෙනි pin එකට, එකලස් වෙනි data pin එක 5 වෙනි pin එකට, දොළහ 13 data pin පිළිවෙලින් 6 pin වලට IC එකේ සම්බන්ධ කරගන්න. ඊට පස්සේ new sketch එකක් open කරගන්න. දැන් tools වලට ගිහින් board එකේ ATtime 25 45 85 තෝරගන්න. processor එක ATtime 85 දෙන්න. clock එක internal 8 megahertz දෙන්න. programmer එක Arduino ISP තෝරන්න.
දැන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන කෝඩ් එක කොපි පේස්ට් කරන්න. දැන් තියෙන කෝඩ් එක අප්ලෝඩ් කරන්න. දැන් අපි IC එක ප්‍රෝග්‍රෑම් කරලා ඉවරයි. ලයිට් වල හදන සම්පූර්ණ වීඩියෝ එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්, ගිහින් බලන්න. මේ වීඩියෝ එක ඔයාලට උදව්වක් වුණා කියලා හිතනවා නම් අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.